ගොඩක් වෙලාවට රැකියාවක් ලැබෙන්නේ ටෙක්නිකල් ස්කිල්ස් ඒ කියන්නේ තාක්ෂණික දක්ෂතා නිසා වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම සාර්ථක නායකයෙක් වෙන්න නම් ඒක විතරක් මදි. එතනට අවශ්‍ය වෙනම ඊක වඩා දෙයක්. ඒ තමයි අපි soft skills එහෙමත් නැත්නම් අන්තර්පුද්ගල කුසලතා කියලා කියන්නේ. අපි මේ විග්‍රහයෙන් බලමු ඇයි මේව නායකත්වයේ සුපිරි බලයක් වෙන්න කියලා. Pride and Prejudice පොතේ මිස්ටර් ඩාසි කියන මේ කතාව අහලා බලන්න. ගොඩක් නායකින්ට මේ හැඟීම හුරුපුරුදු වෙති. අලුතෙන් හම්බ වෙන කෙනෙක් එක්ක කතාවක් පටන් ගන්න තියෙන අමාරුව. ඇත්තටම නායකත්වයේදී ගොඩක් දෙනෙක් මුහුණ දෙන පොදු අභියෝගයක්. හැබැයි ඇත්තටම මේක දක්ෂතාවයක් නැතිකමක්ද? නෑ, වැදගත්ම දේ තමයි මේක උපතින් එන දක්ෂතාවයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේක පුහුණුවක් නැතිකම ගැන ප්‍රශ්නයක්. හරියට වෙන ඕනෑම දෙයක් ඉගෙන ගන්නා වගේම මේ අන්තර්පුද්ගල හැකියාවනොත් හිතාමතාම පුහුණු වෙලා දියුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේවා ඉගෙන ගන්න පුළුවන්, ප්‍රගුණ කරන්න පුළුවන් දේවල්. හොඳයි එහෙනම් අපි මේ කියන soft skills එහෙමත් නැත්නම් අන්තර්පුද්ගල කුසලතා කියන්නේ මොනවද කියලා හරියටම තේරුම් ගන්න පොඩි කොටස් වලට කඩලා බලමු. හිතන්න කෙනෙක් ඉන්නවා, එයාට දුක හිතුනම සතුටු වුණාම ඒක මූණෙන්ම පේනවා. අන්න ඒක තමයි පළවෙනියට. චිත්ත වේගීය ප්‍රකාශනය. ඒ කියන්නේ වචන වලින් නොකියා තමන්ගේ හැඟීම් අනිත් අයට පැහැදිලිවම දන්වන්න තියෙන හැකියාව. මේ කුසලතාවයේ තියෙන අයගේ මූණේ ඊරියව්, ශරීර භාෂාව මේවා දිහා බලලා එයාලට දැනෙන දේ ලේසියෙන්ම කියන්න පුළුවන්. දෙවෙනි එක තමයි සමාජ සංවේදීතාවය. මේක හරියට read the room කියන එක වගේ. ඒ කියන්නේ යම්කිසි තැනකට ගියාම එතන ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම, වාතාවරණය මේ ඔක්කොම ක්ෂණිකව තේරුම් අරගෙන ඒකට ගැළපෙන විදියට හැසිරෙන්න තියෙන හැකියාව. මොකක්ද සුදුසු, මොකක්ද නුසුදුසු කියලා දැනගැනීම තමයි මේ. ඊළඟට සමහර විට අමාරු මැක චිත්ත වේගීය පාලනය. ඒ කියන්නේ ලොකු පීඩනයක් එන වෙලාවක තමන්ගේ හැඟීම් පාලනය කරගන්න තියෙන හැකියාව. හිතලා බලන්න, ගොඩක් කේන්තියෙන් ඉන්න පාරිභෝගිකයෙක් ඉස්සරහා තමන්ගේ කේන්තිය, බය මේ හැම දෙයක්ම පාලනය කරගෙන සංසුන්ව ඉන්න එක නායකයෙකුට කොයිතරම් තීරණාත්මකද කියලා. හරි, අන්තිමට තියෙන්නේ සමාජ ප්‍රකාශනය. මේක තමයි අර කතාව පටන් ගන්න එක. විශ්වාසයෙන් යුතුව කෙනෙක් එක්ක කතා කරලා හොඳ පළමු හැඟීමක් ඇති කරගන්න තියෙන හැකියාව. ඇත්තම සම්බන්ධතා ගොඩනගා ගන්න පාර කපන්නේ මේ කුසලතාවයෙන්. එතකොට බලන්න, අපි දැන් කතා කරපු මේ හැම කුසලතාවයක්ම නායකයෙක් තුල තියෙන්න ඕන ඉහළම ගුණාංගවලට කෙලින්ව සම්බන්ධයි. කණ්ඩායමකට මොටිවේෂන් එක දෙන එකේ ඉඳන් එක එක්කෙනාට වෙන වෙනම ඇහුම්කන් දෙන එක දක්වා මේ හැම දෙයකම අත්විවරම තමයි අපි මේ කතා කරපු මෘදු කුසලතා. හරි. අපි දැන් මේ කුසලතා මොනවද කියලා දන්නා. හැබැයි ඊළඟ ප්‍රශ්නය තමයි ඇයි මේවා මෙච්චර බලවත්? ඇයි මේවා මෙච්චර වැදගත්? ඒකට උත්තරේ හැංගිලා තියෙන්නේ අපේ මතකේ ක්‍රියාත්මක වෙන විදිය. ඒ කියන්නේ මනෝවිද්‍යාව ඇතුලේ. මේක හරිම පුදුම දෙයක්. ජෝර්ජ් මිලර්ගේ නියමයට අනුව අපේ වැඩ කරන මතකයට, ඒ කියන්නේ ෂෝට් ටර්ම් මෙමරි එකට එකපාර තියාගන්න පුළුවන් වෙන්නේ තොරතුරු කෑලි 7ක් වගේ. සමහර විට ටිකක් අඩු වෙන්න පුළුවන්, ටිකක් වැඩි වෙන්න පුළුවන්. දැන් හිතන්න, නායකයෙක් විදියට කියන දේවල් වලින් කොච්චර ප්‍රමාණයක් කණ්ඩායමයට මතක තියනවද? වැඩි හරියක් ඉක්මනටම මතක වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි, මේ අමතක වීමේ වක්‍රය පෙන්වන විදියට අපි අලුතෙන් ඉගෙන ගන්න දියකින් භාගයකටත් වඩා පළවෙනි පැය තුලතම අමතක වෙලා යනවා. ඉතින් ප්‍රශ්නේ මේකයි. මේ වගේ ඉක්මනට අමතක වෙන මොලයක් එක්ක නායකයෙක් කොහොමද තමන්ගේ පණිවිඩය මිනිසුන්ගේ උළුවල හරියටම රඳවන්නේ? හොඳ වෙලාවට මේකට ක්‍රම තියෙනවා. පළවෙනි එක තමයි පුනරාවර්තනය. ඒ කියන්නේ වැදගත් දේවල් නැවත නැවත කියන එක. දෙවෙනි එක සංයුක්ත භාෂාව. ඒ කියන්නේ අමාරු වචන ව්‍යුක්ත අදහස් වෙනකොට අපේ පංචේන්ද්‍රියට දැනෙන විස්තර, රූප, සද්ද, ගන්ධ සුවඳ ගැන කියන එක. තුන්වනිය සමහර විට බලවත්ම ක්‍රමය තමයි කතන්දර කීම. මොකද ෆැක්ට් එකකට, ඒ කියන්නේ කරුණකට වඩා කතාවක් 22 ගුණයකින් වැඩින් මතක හිටිනවා. හරි. අපි දැන් තියරි, ඒ කියන්නේ સિદ્ધාන්ත ගැන කතා කළා. දැන් අපි යමු මේකේ වඩාත්ම ප්‍රැක්ටිකල්, ඒ කියන්නේ ප්‍රායෝගිකම කොටසට. මේ කුසලතාව ඇත්තටම දියුණු කරගන්නේ කොහොමද කියන එකට ඔප්පු කරපු සැලසුමක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. මොකද මේ කුසලතා මොනවද? ඇයි මේව වැදගත් කියලා දැනගෙන ඉන්න විතරක් වැඩක් නැහනේ. ඇත්තටම වැදගත් ප්‍රශ්න තමයි ප්‍රායෝගිකව මේව දියුණු කරගන්නේ කොහොමද කියන එක. ඒකට පිළිතුර තියෙන්නේ intentional change theory. ඒ කියන්නේ හිතාමතා වෙනස් වීමේ સિદ્ધාන්තය කියන ඔප්පු කරපු ක්‍රියාවලිය ඇතුලේ. මේක පියවර 5කින් යුත් චක්‍රයක්. මේක අනුගමනය කළොත් තමන්ගේ කුසලතා දිගුකාලීනව දියුණු කරගන්න පුරුවන්. මේ හැමදේම පටන් ගන්නෙ තමන් කවුද කියලා තේරුම් ගන්න එකකින්.
මේ ක්‍රියාවලිය පළවෙනි පියවර දෙක තමයි හදවත වගේ. එකක් තමයි Tamanට වෙන්නාන කෙනා. ඒ කියන්නේ Tamanගේ ideal self එක. අනික තමයි Taman ඇත්තටම දැන් ඉන්න තැන. ඒ කියන්නේ real self එක. අන්නේ දෙක අතර තියෙන gap එක, ඒ කියන්නේ පරතරය තමයි අපිව වෙනස් වෙන්න පොළඹවන ප්‍රධානම බලවේගය වෙන්නේ. Taman ඇත්තටම ඉන්නේ කොතනද කියලා හරියටම දැනගන්න අනිත් අයගෙන් 360 degree feedback වගේ දේවල් ගන්න එක හරිම වැදගත්. හොඳයි. එහෙනම් මේ හැම දෙකින්ම අපිට ගන්න පුළුවන් ප්‍රධානම පණිවිඩය මොකද්ද? ගන්න තියෙන ප්‍රධානම පාඩම තමයි මේක. නායකත්ව සංවර්ධනය කියන්නේ එකපාරක් කරලා ඉවර කරන ඉවෙන්ට් එකක් නෙවෙයි. ඒක ජීවිත කාලයම යන ගමනක්. හරියට හොඳ ශිල්පියෙක් තමන්ගේ ශිල්පය දිගටම පුහුණු කරනවා වගේ මේ කුසලතත් දිගින් දිගටම හිතාමතම පුහුණු කර යුතු දෙයක්. මේක එක රැයකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඔව්, ටෙක්නිකල් ස්කිල්ස් වලින් රැකියාවක දොර කරගන්න පුළුවයි. ඒක ඇත්ත. හැබැයි සැබෑ බලපෑමක් කරන මිනිසුන්ට මතක හිටින උරුමයක්, ඒ කියන්නේ ලෙගසි එකක් ගොඩනගන්න නම් අන්තර පුද්ගල කුසලතා අත්‍යවශ්‍යයි. ඉතින් අවසාන වශයෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ගොඩනගන්නට යන්නේ මොන වගේ උරුමයක්ද?